ගියේ පොලා. නිලා මොකක්ද පොලාට උනේ? අනේ මෙයා ඊයේ එළියට ගියා. ගිහින් එදි සර්පෙක් කාලා. තා පෑ භාගකට කලින් අරන් ගියා නම් එද මහත්තයා ගාවට මෙයා බීර ගන්න තිබුණා. එහෙනම් මගේ දේපල ටිකක් මට ලැබෙනවා. කාට ගොඩක් දුක ඇති නේද? නෑ ඉතින් ඔයා ඉන්නවනේ. දුකයි. මේ මිනිහාටම ධර්මයෙන් ගීදමවත් මගෙන් අපිට ලැබෙන්නේ නැහනේ. අඩුම තරමේ මට දෑවැද්දට දීපු හතරම ටික කොයි හැංගුවද දන්නේ නැහැ මේ මිනිස්සයා. හපොයි දෙයියනේ. පොලා නැගිටින්නකෝ පොලා. අකෝ මගේ රත්තරන් වල ටික කොහෙද මේ හැංගුවේ? පොලා නැගිටින්නකෝ පොලා නැගිටින්නකෝ මගේ රත්තරන් වල ටික තමස කොහෙද මේ හැංගුවේ? කතාව කරනකොට මිනිහ මගේ රත්තරන් ටික. අන්න අර අල්මාරිය ඇති ගෑණි ගිහින් ගනි. බලපංකෝ ගලා. මැරිලවත් නිදහස ඉන්න නෑනේ බම් මේ ගෑණිගේ. ඔබ මැරුම් නැද්ද පොලා? පිස්සුද බම්? ඔතන මේ හදිස්සියෙන් දුවන්න පයිසෙත් තමයි පිස්සු මං. ගලා. අපේ නිලාට බබා හම්බෙනා මාරලා මචං. මම මෙන්න පුතේ කරනවා. මේ බයිසිකලේ තල්ලු කරන් දුව නගින්න තුව. මේකට නගන ඉන්නකො හරක් කරමු. පඤ්ඤාන බා. දෙයිය. කොහොමද ඊටත් දෙක ගහගෙන නෑ මේ කලිසම හැරෙන නිසා. හරිපා මාර සිද්ධියනේ බං උනේ. කොහොම උනේ? ඉතාල පිංකි කියලා කෙල්ල කෝල් කරා. ඔව් අයිකෝ. අර වැඩේ කියන්නේ ෆෝන් එක ළඟ නෑ. මොලා හිටියා. ඕ පවුල ඇවිල්ලා ඇහුවනේ එකපාරටම පිංකි කියන්නේ කවුද කියලා. මූ යාන්තම් ෂේප් එක උඹලා ගෙදර බැල්ලියයි කියලා. අයියෝ. දෙපැත්තම ඉවරයි බං. දාසයි යන්තම් ඔලුව ගහන් ඉන්නේ මේ ටික. එතෙන් ප්‍රවේශයෙන් හොඳයි. දැන් නෑ බං එපා වෙලා ඉන්නේ. ඒක බොන්න. හරි එපා. thank you. බොනෝ තමයි තව ටික. පොල් කරනවා. පොල් කරනවා. පොල් කරනවා. පොල් ගන්න කෙනෙක් සවුනේ. ඔව් වෙලාවට එන්නේ කවුද බලමු. පොල් කරනවා. තේබොන්න බුණා පස්සේ. ගලමාත්‍ය. ගලමාත්‍ය. පොල් දිනු. ඔව් අපිත් මේ බල බල හිටියේ පොල් කඩන්න තමයි. අදට එක ගහක් කඩමු. අනිත් ටික පස්සේ කඩමු. හැබැයි මට ගෙඩි 20ක් කඩන්න ඕනේ ඒකයි. ඔව් බලමු. තේබොන්න පුළුවන් පස්සේ. ගෙඩි 20ක් කඩන්න ඕනේ ඒකයි. හරිනේ? බලමු මේ දාන පොල් කරනවා. මේකද ගහ. හරි නේද? මේ පෙටි ටිකක් බිලෙන්න. මේ ඉනිමක් නේද? බගක් නෙවෙයි. වරල්ල කරේ දාන්න ඉනිමගෝ. නගින්න අපි ගිහිල්ලා ටිකක් බිල්. එහෙනම් අපිට තේක කරන්නේ. හරි.
මොන පොල්ද මහත්තයා? කොහොනේ? මට ගහේ භාගයක් නැකට පස්සේ මතක් වුණේ. මොකද මතක් වුනේ? ඒක මතක් වෙච්ච හැටි මම රූම් ගාලා ගහෙන් පල්ලවට උඩලා. මොකද්ද බං මතක් වුනේ? අයියෝ. කියලා වැඩක් නැහැ. මට ගස් නගින්න බෑ කියලා මතක් වුණේ භාගයක් නැකට පස්සේනේ. චකෝ මේ වගේ පොඩි ගහක්වත් මේ වගේ ගස් මේ පොඩි නංගිත් නගින. ඒකනේ මං ඉන්නම ගත්තේද කියලා හවි ඉස්සෙල්ලාම. බල වගේ ඒවා ජාතික සම්පත් බං අපිට. තමයි යන්න. මුදත් එක්ක ඉන්න මන් තාම. මම අන්තිම තීරණය අරගෙන යන්නේ. යනවාකෝ. යනවා තමයි. යනවා තමයි ඉතින්. මට තමසතක ඉඳලා ඇතුළේ තමයි තියෙන්නේ. හේ හොලා ඒ ගසහම් පොඩ්ඩක් ඒ. ඔබ යන්නද? පොලා කොහෙද යන්නේ ඉන්න? ගසහම් පොඩ්ඩක්. හොලා කොහෙද බං යන්නේ? මං යනවා මැරෙන්න. මට මොකද්ද බං මැරෙන්න තරම් වෙලා තියෙන්නේ? වැඩක් නැහැ බං. අපේ ගෑනිත් එක්ක ජීවත් වෙන්න බෑ බං. මම මොන දේ කරත් වැරදි. යමු බං තාපාර කතා කරලෙමු. යා. වැඩක් නැහැ බං. වැඩක් නැහැ. කොච්චර කෝ තරක් නැහැ. යමන් මං කතා කරන්න නිලා එක්ක. වැඩක් නැහැ. බැරි හින්දා තමයි මම මේ තීරණය ගත්තේ. මොකද්ද උඹ කරන්න හදන්නේ? මං වස බොනවා. බල තුන් දෙනා එකතු වෙලා මං වස බිව්වට පස්සේ මගේ මිනිහ අරන් ඵලයක්. යමන් ගෙදර යන්න. වැඩක් නැහැ. කපාරක් යම මං නිලා එක්ක කතා කරන්න. වැඩක් නැහැ බං. වැඩක් නැහැ. මේ යමු යන්න පිස්සනෝ යමන්. වැඩක් නැහැ බං. මං දැන් වස බොනවා. උඹලා තුන් දෙනා එකතු වෙලා මම වස බිව්වට පස්සේ මගේ මිනිහ අරන් ඵලයක්. සු කරන්න එපා බං. දැන් අන්තිම තියෙන එකද? අන්තිම තීරණය ඒක තමයි. ආයෙත් මේ බඩු ගෙනාව මේක බිව්ව මැරෙනවා. උඹලා මගේ මිනිහ අරන් ගිහින් ගෑනට දීපන් ඕන මොනාලා කරගන්න කියලා. න වස බීපා. මම එක වැළඳෙන්න. මේ බලපන්කෝ. එපාර මොකෝ? මේකේ දිනේ කල්පනානේ. තව පොඩ්ඩේ මේක බිලා මැරෙනවා බං. ඔබ මැරෙන්නේ නෙවෙයි දාවේ. මැරෙනවා මිනිහ බං. යමන්